හායි කොහොමද ඔයාලට මම අරගෙන ආවා මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක. මං කලින් දවසේ රෑ පාන්දර ගෙනියන්න ඕන දේවල් හදාගත්ත නිසා පාන්දරින්ම අපි දෙන්නට පිටත් වෙන්න පුළුවන් වුණා. හැබැයි ගොඩාක් නිදිමතක් තිබ්බ මටයි හස්බන්ඩ්ටයි. මට නම් මුකුත්ම වීඩියෝ කරගන්න බැරි වුණා. මම දන්නේම නැතුව මට නිින්ද ගිහිල්ලා හස්බන්ඩ් කොහොම හරි හැරිලා ඩ්‍රයිව් කරලා තිබ්බා එළි වෙනකම්. මන් දන්නෙත් නෑ ඔන්න හස්බන්ඩ් ගොඩාක් දුර ඇවිල්ලා මම නිදාගත්තත් එයාට නිින්දක් නැති නිසා නිදිමතේ ටිකක් එයා ඉන්නේ. සහ අපි උදේට මුකුත් තාම කාලා නැති නිසා අපි හිතුවා වාහනේ කොහෙන් හරි නවත්තලා උදේ කෑම අරගන්න. අපි පාන්දර හදාගෙන ගියේ පොල් සම්බෝලයි පරිප්පුයි පාන් එක කන්න තමයි අපි ඒව හදාගෙන ආවේ. අපි යන පාර අතරමඟ දිගටම දැක්ක මෙන්න මේ මල පිපිලා තියෙනවා. මේ මල් ගොඩාක් තිබ්බ ගස්. මොකද මේකට කියන නම මේක විස ගහක්ද හරියට දන්නේ නැහැ. ඔයාලා දන්නවනම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. ඒ මලේ නම මොකක්ද කියලා. අපි ඉතින් තාම හෝටන් තැන්නට යන ගම. සුදු හෝටන් තැන්නට නම වැටුනේ කොහොමද? තැන්නට කියන්නේ මහයිලිය. ඉස්සර නම තමයි මහයිලිය. සුද්දෝ මේක වගාබිමක් කරගත්තට පස්සේ තමයි ඒ සුද්දෝගේ හිටපු එක සුද්දේ එයාට මොකක් හරි තනතුරක් තියෙන එක මන් දන්නේ. එයා ඒ හෝටන් කියන සුද්ද තමයි මේකට හෝටන් ප්ලේන්ස් කියන නමට එන්නේ හෝටන් කියන සුද්දාගේ නමින්. එයා හොයාගත්ත කියන්නේ තියා හොයාගන්න කලින් මහයිලිය කියලා නමක් දැම්මනම් සිංහල මිනිස්සු හොයාගෙන ඉඳලා තියෙන්නේ බෙල්ට්. හෝටන් ප්ලේන්ස් කියලා තමයි කියන්නේ මහයිලිය කියන්නේ. ඒ සුද්දායි ඔය බේකර්ස් කියන සුද්දායි උන් එකතු වෙලා තමයි මේ මහයිලිය හිටපු ඔක්කොම අලි මරලා තියෙන්නේ. අලි විශාල වශයෙන් හිටපු ප්‍රදේශයක් තමයි හෝටන් ප්ලේන්ස් මහයිලිය. වගා කරන්න ඕනේ කමට වගාවල් වලට අලි හානි කරන්න හිටපු අලි ඔක්කොම මරලා තියෙනවා ඒ කාලේ. දැන් ඉතින් හෝටන් ප්ලේන්ස් වල අලි නෑ. දැන් ඉන්න ලොකුම සතා ඉතින් ගෝනා. මේ ගෝන්නු ඉන්නවද? ගෝනාට පස්සේ දිවියා. ඒරෙන්න තමයි ඉතින් දැරට ඉන්න ලොකුම සතුයි. එයා ඔන්න ඔහොම කිව්වේ හෝටන් තැන්නට නම වැටුණ හැටි. හස්බන්ඩ් හරිම ආසයි ගහකොළට සත්තුන්ට. එයා හරිම ඉන්ටරෙස්ටින් ඒවා ගැන. ඔයාලට තේරෙයි වීඩියෝ එක ඉස්සරහට බලද්දි. අපි හෝටන් තැන්නට යන අතරමඟදී අපිට හිතුණා කොෆි එකක් බීලා ගියා නම් හොඳයි කියලා. ඒක නිසා අපි අතරමඟ හම්බුන ෂොප් එකකින් නවත්තලා කොෆි බිව්වා. මෙතන පරිසරය තමයි මේ හස්බන්ඩ් මට පෙන්නන්නේ. ලස්සනට මල් බවලා හරිම ලස්සනයි. රෙයිනේ මම අපි ඉතින් ආයෙම යන්න පටන් ගත්තා. අපි දැන් ළඟයි හෝටන් තැන්නට. බලමුකෝ. යාවා. අදත් හොයන ආවේ. මම හස්බන්ඩ්ට කිව්වා ඔයාගේ වීඩියෝස් විතරයි ගන්න. ඒක නිසා මගෙත් ගන්න මේකට තමයි විහිළු කරන්නේ. මේක ඇවිල්ලා ලංකාවට ආවේනික හැබිටැට් එකක් නෙමෙයි. මේකේ ඉන්නේ ගොඩක්ම විදේශ රටවල් වලින් ආපු තෘණ වර්ග, පැලෑටි තෘණ වර්ග. මොකද ඒවා පිට රටින් ගෙන ආපු යාල වර්ග, ඒ වගේ පැල බීජ එක කවලම් වෙලා ඇවිල්ලා මෙහි ඒවා වගා කරනකොට ඒවත් එක්ක මෙහි වියන්ත වෙලා තියෙනවා ඒ තනකොළ වර්ග. ඒව තමයි මේ හෝටන් තැන්න මේ තනකොළ වර්ගයේ විශේෂම ටිකට් කවුන්ට් එක මේක
මේ උස ගස් මැරිච්ච හේතු මේ උදාහරණයක් බලමුද මේ විතර තියෙන මේ උස ගස් මේ ගහ මැරිලා මේ ගහ මැරිලා ගොඩක් මේ උස ගස් මැරිලා තියෙනවා ඒගොල්ලෝ කියනවා මේ ගොඩක් මැරිලා තියෙන්නේ මේ පාරයින් තියෙන ගස්ලු ඇයි හේතු දෙකක් තාම හරියට නිසිතව තහවුරු කරගන්න හැලුවේ ෆොරස්ට් ලයිබැක් කියලා දෙයක් වෙනවලු ඒක බැක්ටීරියා එකක් නිසා වෙන එකක්ලු ඒක කියලා කියනවලු හැබැයි පාරයින් ගස් විතරක් ඒකේ බලපෑමට ලක් වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි ඒගොල්ලෝ හිතනවා මොකක් හරි මේ වාහනවල දුම නිසා ඒ ශාක වලට මොනවා හරි බලපෑමක් ඇති වෙලා තියෙනවා කියලා නිගමනයක් තියෙනවලු තාම තහවුරු කරන්න නැහැලු ඒ උස ගස් ගොඩක් මෙයන් හේතු ගොඩක් මේ ගස් මැරිලා තියෙන කියන වසර 100 ගණනක් පැවතුණු මේ පැරණි ශාක මැරිලා තියෙනවා ගොඩක් ඒක තමයි හේතු හරි තහවුරු කරගන්න මේ මාර හැබිට් එකක් නෙමෙයි පස්සේ හැවි ප්‍රතාවට එන්නේ මට තාම ඉතින් ඒක ෆ්‍රෙෂ් ෆීලිං එකක් තියෙනවා සරියස් ඔච්චර ආස්මර වෙන්නේ නිකන් හැමදාමලු තාම මෙතන ඉන්න මම දිවිය බලාගන්න බැරි ඉච්චෙන් මම මේ බොම්බ කනගාටුවක් තිබෙනවා ඒ ලක් එක තාම ආවේ සමහර අය පාරයන් කොට සෙට් වෙන්නේ මේ පාරයක්ද ඔව් පාරේ ඉතලා දැකපු වීඩියෝස් තියෙනවා ඒක ඉතින් ඔය ඩාන්සස් තමයි ඔන්න ඉතින් අපිට හෝටන් තැන්නේදී පළවෙනියටම ගෝනෙක් දකින්න ලැබුණා. හස්බන්ඩ් එක කොහේ හරිම ට්‍රිප් එකක් ගියොත් එක්ක සතෙක් ගැන හරි එක්ක ගහක් කොළක් ගැන හරි අනිවාර්යෙන්ම එයා දන්න විස්තරය මටත් කියලා දෙනවා. මේක තමයි මං අහන්නේ කොහෙන්ද මේ විස්තර දැනගත්තේ කියලා. ඉතින් ගෝන ගැන විස්තර හොයාගත්තේ කොහෙන්ද? මේ රූසෝම වීරගේ channel එකේ මම දැනගත්තා. මේ රුචිර සෝම වීර සයින්ටිස්ට්. එතකොට මේ ඔය විදිහට දැන් ඔය ගෝම්රුන්ට එහෙම පාරයින් කැම දීලා පුරු කරන එක ඒ සතාගේ ජීවිතේට ලොකු ත්‍රෙට් එකක් වෙනවා. ඒක වෙන්නේ මිනිස්සු දෙන කෑම කාලා සතා මැරෙනවා කියන කන්සෙප්ට් එකෙම නෙමෙයි. එතකොට උන් ඇවිල්ලා අර පරිසරයේ ආරක්ෂිත ජීවත් වෙන ගතිය අඩු වෙනවනේ. එතකොට බය නැතුව පාරයින්ට වෙලා ඉන්නවා මිනිස්සුත් එක්ක කැලසෙනවා. එතකොට හරි දේශියෙන්ම මේ දිවියගේ ගොදුරක් වෙනවා ගෝනා. දිවියට හරි පහසුයි එතකොට ගෝනාව ගොදුරු කරගන්න මොකද එයා ඉලිමහන් පාරයින් වල පාරවල් ලයින් කැලසෙනකොට දැන් ගෝනට වඩා ආරක්ෂිත වෙන්නේ අරකොල පිරිච්ච තැනිතලා භූමි වල විසෙන එක මොකද එතකොට එයාට ආරක්ෂාව වැඩි මේ එයාට දුර පේනවා දිවියෙක් උනත් ඒගොල්ලන්ට ලඟ වෙනකොට කලින් දුවන්න පුළුවන් පාරවල් ලයිනට උරුණාම ඉතින් දිවියට හරි පහසුවෙන් ගොදුරු කරගන්න පුළුවන් ගෝනා ඉතින් ගෝනාගේ ජීවිතේට යම් කිසි තර්ජනයක් අපිට තම දෙවියෙක් හම්බුන්නේ නැහනේ. දිවියෙක් නම් නැතිනේ ඉතින් දකින්න තියෙන සාස්ත්‍රාවත් හරි අඩුයි. ඇයි එන්නේ නැත්තේ? දැන් මේකට අපි කියන්නේ බලාකුළු වනාන්තර කියලා මොකද බලන්න හේතු ඉස්සරහ බලන්න. වනාන්තරයට බලාකුළු පාත් වෙනවා. ඒ මොකද්ද? දිවියෝ එන්නේ නැති ඉතින් දිවියෝ ටිකක් මේ හැංගිලා ජීවත් වෙන සත්තු జాතියක් නෙමෙයි මිනිස්සුගේ අවශ්‍ය පැති වලට එනවා අඩු. මේ පාරක් පනිනකොට අපි දැක්කොත් තමයි පාර හරහා මාරු වෙච්ච ඉතින් අපි ඒ වෙලාවේ අපි දැන් ගියෝ දිවියව දකින්න පුළුවන්. ඔන්න ඔහොම යද්දි මම හස්බන්ඩ්ගෙන් අහනවා හෝටන් තැන්නේ ගස් වලට මේ වගේ හැඩයන් ආවේ කොහොමද කියලා. රවුම් වෙලානේ. ඒ වෙතින් අර ඒ ගස් ඒ වගේ හැඩවලට හැදෙන්නේ එකම හේතුව තමයි ඉතින් උලංග. අදිට උලං පාරවල් වෙනවනේ හයිය. ඒ උලං පාරවල් වලට රොත්තු දෙන විදිහට ඒ ශාක පරිණාමය ලැබෙන උදාහරණයක් අර ගස් ටික වල ඒ ගස් වල හැඩය වල ඒ වල චූටි කොළ අතු වෙනම කොහොම නිකන් එකතු වෙලා ගුලිය වගේ තියෙන. උන්ට රොත්තු දෙන්න පුළුවන් වෙන්නේ නැත්නම් අතු කඩාගෙන යනවා ගොඩක් උලක් බදනකොට. ඒස් බලන්නේ අතු වල මහත අතු කෙටි අතු. ඒ හැඩේ නිර්මාණය වෙලා තියෙන තනිකර උලකට රොත්තු දෙන්න විදිහට මෙච්ච පරිණාමය වීමක් තමයි. මේ ශාස්ත්‍රීය පරිණාමය. මේ හරිය මේ පිළිලා තියෙන්නේ හීන් ශාකය. මේක මම දන්න විදිහට නම් මේ උණ වර්ගයක්. මේක මම හිතන්නේ ලංකාවට විදේශ රටවල් වලින් ඔය සුද්ධ භෝග වර්ග වගා කරනකොට එහෙම ආපු එකක් තමයි මම දන්න විදිහට මේ හරිය නම් ඔක්කොම විශාල වශයෙන් එක පැතිරිලා තියෙනවා. සම්පූර්ණ ප්‍රදේශයේම ඉස්සර ඉතින් මේක සුද්ධ අල වර්ගයේම වගා කරන්න කැලෑලි කරලා හදාගත්තු ප්‍රදේශවල තමයි දැන් මේ විදිහට මේ තනකොළ උණ වර්ග වෙවිලා සම්පූර්ණයෙන්ම මේ ප්‍රදේශ ඔක්කොම දැන් තන භූමි බවට පත් වෙලා තියෙනවා. අර්ථාපල් වගේ දේවල් අදා කරා. ඒක කළා වදා කරපු බීම් තමයි පස්සේ අදලා දැම්මම පස්සේ මේ විදිහට කොන බීම් බවට පත් වෙලා. ඉස්සර
ඇත්තට මේක මහයිලිය කියලා කියන්නේ හොටන් ප්ලේන්ස් එක. අලි විශාල වශයෙන් ගැලසිත් අලියක් ගොඩාක් හිටපු ඝන කැලෑවල් තමයි මේ. අලි බිඳුව වෙනකම් අලින්ව මරලා තියෙනවා මේ ලදාබිම ආරක්ෂා කරගන්න සුද්දෝ. ලදාබිම අලි විනාශ කරන්න හින්දා හිටපු ඔක්කොම අලින්ව බිඳුවට යනකම් මරලා. අලින්ව දඩයන් කරලා මරලා ඔක්කොම. දැන් ඉතින් මේකේ අලි මඩ වෙලා ගිහිල්ලා තියෙන මේ ප්‍රදේශවල ඉතින් ආයෙ නැවත හඳුන්වාදීමක් කරන්න ඉතින්. දැන් මේක ඒ වගේ දෙයක් කරන්න නැහැ. නැවත හඳුන්වාදීම. මේක මාළු වර්ගය. ඒකත් මේ විදේශයන්ගෙන් හඳුන්වලා දුන්න මාළු වර්ගයක් විතරයි. වෙන මත් විශේෂයි. මේ දෙන්නේ. මොකක්ද කිව්වේ? මන් දවසක ජනාධිපති තමයි. මේක බලන්න. මේක මාළු හැබිටේට් එක මේක මේ කටු සහිත ශාකයක් තියෙන. හරිද? මේ ශාකේ ගොඩක් මේ කටුස් වර්ග වලට ආරක්ෂිත නිවහනක් වෙනවා. මොකද මේක ඇස්සේ මේක ඉන්නකොට එක ඒගොල්ලන්ට පහසුවෙන් ආහාර ගන්න පුළුවන්. එදෙනි මල් වල වහන්න වෙන මීනස් වගේ සතුන්ව ලේසියෙන් මල්ල ගන්න පුළුවන්. දෙවෙනි මේක කටු සහිත පදුරක් ඉඳ මේක ඇතුළේ ඉන්න කටුස්සව ටක් ගාලා කුදුරු කරගන්න බෑ උස් වගේ සතුන්ට. කන්ට පුස්සන්ට දරුන්ට ආරක්ෂිත හොඳ නිවහනක්. හැබැයි මේක හඳුන්වා දුන්න ආක්‍රමණශීලී ශාකයක්. මේ පරිසර පද්ධතියේ තිබුණු ශාකයක් නෙමෙයි. සුන්තුන්ගේ ඔය වගා කරපු ඔය ඒක ඒ ශාක වගාවල් එක්ක මේ ඇට වර්ගය ඇවිල්ලා මෙහි ව්‍යාප්ත වෙච්ච ශාකයක්. ලස්සනයි. මේ ජලමුලාශ්වරීන් කොහොම මාළු වර්ගය තමයි මම දන්නේ විදිහට මේ රේන්බෝ ට්‍රොට් කියන මාළු. මෙයාත් ඇවිල්ලා මේ වල දේශපාලන පරිසරයට හිටපු කෙනෙක් නෙමෙයි. සුදුසු ඒ කාලේ අර විනෝදයට මාළු අල්ලන්නේ මේ ජලක පරිසර පද්ධතිය වලට හඳුන්වලා දුන්න මාළු. මේ සිංහල පරිසරෙත් එක්ක ගොඩක් මාළු. උන්ට ඉන්න පුළුවන්ද? හානියක් නැහැ. හැබැයි මේක හරි පරිසර පද්ධතියක් කියන ස්ටුඩන්ට් වගේ මාළුත් මේක ජාතික වනෝද්‍යානයක් කියන සතුන් වල කරන්න යන ස්ටුඩන්ට් වගේ පරිසර. මේක ඉන්නවද? ඇති ඉතින් ලොකු ගහනයක් නැහැ සාමාන්‍ය ප්‍රමාණයකින්. එකක්වත් නැහැ නේද? මම දැකලා තියෙනවා මේ පරිසරයට. ඒකදී ෂාක්. මේ බලන්න බස් වල හැටි. සුදුම ලස්සනට ඔයාව පේනවා. ඇක්ෂන් එකක් දාන්නේ. සුදු අය මේ. දැන් පස්ස කාදනේ ඉන්න ෂාක වලින් බලකින් එක පොදු දාන්න. ගස් පිටේ මුලින්ම මේ යකින් පස් පිට කඩාලා ටික මේ උඩ පස් තට්ටුව රෙදලා තියෙන හැටි ගස් වල මුලින්ම මේ පොඩි මේ පළේට කියන්නේ බඩල් වනස්ස. බඩල් හනස්ස කුඩ බඩල් හනස්ස හරි බඩල් හනස්ස. මරුගේ පාසි වල තියෙන මේ හකස්ස. ලේන් පවුලේ මම දන්න විදියට ලංකාවේ හම්බ වෙන කුඩාම ලේන් විශේෂය. හරිම ලස්සනයි. අපිට ගෙදරින් දකින්න හම්බ වෙන ලේනගේ වගේම ඉරින් තියෙනවා. හැබැයි මෙයා ගොඩක් පොඩි නිසා අඳුරු පැහැයක් තියෙනවා. හරිම ලස්සන ලේන්. අරංගියා කියන පක්ෂිය මම හිතන්නේ මෙයා තමයි අරංගියා කියලා හඳුන්වන්නේ. ඒ ප්‍රදේශීය පක්ෂිය. හරිම ලස්සනයි. මේ ස්ටේට් එකට දාන්න ඕනේ. ඒක මෙතන පාමුලට එනකම් නෙමෙයි. මෙතනින් ඉවරයි පාස්. හෝටන් තැන්නේ පළවෙනි ගමනාන්තයට අපි ආවා පුංචි ලෝකාන්තය බලන්න. ඒගොල්ලෝ පොඩි ළමයි ඉස්සරහට යනවා. මෙන්න තව එක්කෙනෙක්. අතට මෙන්න හදන්නේ. හරිද? හරිම ෂෝ. මේ සුත් එක හරි නිල වෙලායි. අර තව කට්ටිය.
දිගටම ඇවිදලා අපි ආව බේකස් සැල්ල බලන්න. මේ හැබිටැට් එක බැලුවොත් බලන්න සුදු ලස්සනයි. මේ මෙතන දාරු උඩින් ඉඳන් වතුර පාර තියෙන. ටිකටිය තියෙනවා. බලන්න අර ටිකටිය මල්ලු උඩට ඇවිල්ලා. ලස්සනයි. හැබැයි මේ වතුරේ අපිට මේ මාළු මුක්කුවත් කිසිම ඔය නිකන් ඇල්ගීටර්ස්ලා ඒ වගේ මුක්කුවත් මාළු දකින්න ලැබෙන්නේ නැහැ. ඉස්ගෙඩි තමයි ඉන්නේ. මැඩියන්ගේ ඉස්ගෙඩිය මේ මොකද මෙහෙම ඉන්නේ එකම මාළු වර්ගයේ රේන්බෝ ට්‍රවුට් විතරයි. ඒකත් ඔය සුසුවේ කාලේ ෆිෂින් වලට පුරුපන් තියෙනවා, කෙකටිය තියෙනවා, ලස්සන හැබිටැට් එක. හරිම ලස්සනයි. බලන්න මේ කෙකටිය. හැදලා තියෙන හැටි. නොඉඳුල් දල මුලාශු. හරිම ලස්සනයි. ස්ට්‍රෝජන් හදන්න. ඔන්න ඉතින් කිලෝමීටර 10කට ආසන්න ප්‍රමාණයක් අපි ඇවිදලා හෝටන් ප්ලේන්ස් බැලුවා. හෝටන් ප්ලේන්ස් එකෙන් යන අතරමඟදී අපිට ඒ පාරේදී මේ වගේ ගෝන්නු දකින්න ලැබුණා. ඔන්න එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි.